දැන් අපිට ඕනි මොකක් කරන්නද කියන්න. දැන් මේක හිතන්න මේ දැන් තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ මොකද්ද බ්‍රේක්ඩවුන් ප්‍රොබබිලිටි කර්ව් එක කියලා. හරි. දැන් අපිට ඕනි මොකද්ද මේ රිස්ක් ඔෆ් ෆේලියර් එක අඩු කරගන්නද වැඩි කරගන්නද? අඩු කරගන්න මොකද්ද වෙන්න ඕනේ ප්‍රොබබිලිටි කර්ව් එක මෙහෙට ගේන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ මේ කර්ව් එක මෙන්න මෙහෙට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ BS කියන වැලියු එක මොකද්ද කරන්න ඕනේ? මෙහෙට ගේන්න ඕනේ. නේ? ඒ කියන්නේ මේ වැලියු එක ගොඩක් වැඩි. මේ වැලියු එක ගොඩක් වැඩි කියන්නේ ඉන්සුලේෂන් එක ගොඩාක් එක්ස්පෙන්සිව්. තේරුණාද? ඔන්න ගොඩාක් එක්ස්පෙන්සිව් නිසා තමයි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මොකද්ද? ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකක් දාන්නේ. තේරුණාද? තේරුණාද? නමයි. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි? හිතන්න දැන් අපෙන් අහනවා දැන් මෙහෙම තියෙනවානේ. ඊට පස්සේ අපිට කියනවා දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් එක තනියෙන් තියන්නේ නැතුව දානවා කියනවා අර මේක මොකද්ද රොඩ් ගැප් එක. රොඩ් ගැප් එකක් දානවා කියනවා මෙන්න මෙහෙම. ට්‍රාන්ස්ෆෝමර් එකට කලින් දැන් ට්‍රාන්ස්ෆෝමර් එක තියනවා කියලා හිතන්නකෝ. ට්‍රාන්ස්ෆෝමර් එකට කලින් රෝඩ් ගැප් එකක් හරි නැත්නම් මොකක් හරි එකක් දානවා ස්ෆියර් ගැප් එකක් හරි දානවා ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකක් විදියට. හරි. එතකොට අහනවා මෙන්න මේක කොහොමද බලපාන්නේ අර මේ බ්‍රේක්ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් ෆෝල් ඉන්න නේ. දැන් අපි කිව්වා කලින් මොකද්ද? කලින් ෆෝල් ඉන්නේ කොහොමද? මෙහෙම ආවා මෙන්න මෙයා ගියා මෙන්න මේ දෙන්නගේ ඉන්ටග්‍රේෂන් එක මෙන්න මේකෙන් තමයි රිස්ක් ඔෆ් ෆේලියර් එක එන්නේ කියලා නේ. දැන් අපිට කියනවා මේක කොහොමද රොඩ් ගැප් එකක් දාපුවම වෙනස් වෙන්නේ කියන එක. හරි. අපි දැන් බලමු මේක. දැන් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? මේ තියෙනවා අර වගේම වෝල්ටේජ් වල ප්‍රොබබිලිටි එක. මේ පැත්තෙන් තියෙනවා බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් ප්‍රොබබිලිටි එක. හරි. එතකොට කියනවා මෙන්න මෙහෙම. හරිද? අපිට කියනවා දැන් අපි දන්නවනේ ඕවර් වෝල්ටේජ් එක ඔන්න ඔහම යනවානේ. හරි. ඔහම යනවා. එතකොට දැන් කියනවා මෙන්න මෙහෙම. රොඩ් ගැප් එක තියනවා කියනවා. මම පොඩ්ඩක් මේක මෙහෙට අදින්නම්. මට ආදාළ එක පැහැදිලි කරගන්න ඕනේ නිසා. රොඩ් ගැප් එකේ ප්‍රොබබිලිටි කර්ව් ටික තියනවා කියනවා මෙන්න මෙහෙම. හරිද? කොහොමද? මම නිකන් අදින්නම්. මේ ඒ තියනවා කියනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ ඕවර් වෝල්ටේජ් කියලා ගන්න රීජන් එකටත් වඩා අඩුයි. ඒ කියන්නේ මෙයාගේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක. ඒ කියන්නේ අපිට පුළුවන් අර ගැප් මේක වෙනස් කරලා මතකද? IEC ස්ටෑන්ඩඩ් වල තියෙනවා. අර ස්ෆියර් ගැප් වල නම් දැන් අර ස්ෆියර් එකේ රේඩියස් එකයි ගැප් ඩිස්ටන්ස් එක වෙනස් කරලා ඕවර් වෝල්ටේජ් එක වෙන්න ඕනේ නැහැ නේ මෙයාගේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක වෙන්න. නේ? ඊට වඩා අඩු වෝල්ටේජ් එකක බ්‍රේක්ඩවුන් එක ගන්න පුළුවන්. මේ විදිහට මෙයාව ඩිසයින් කරගෙන තියාගන්න ප්‍රොබබිලිටි එක මේ වෝල්ටේජ් වලට වඩා අඩු විදියට ප්‍රොබබිලිටි එක හැදෙන විදියට. තේරෙනවද මේ කව් එක මේ පැත්තට ගත්තේ කොහොමද කියලා? තේරෙනවන්නේ? තේරෙනවද නැද්ද? එතකොට කියනවා මෙන්න මෙහෙම. ට්‍රාන්ස්ෆෝමර් එකේ අදාළ ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රොබබිලිටි කර්ව් එක දෙනවා කියලා අනිත් මතතාව කරනවා තිබෙන හොඳයි පාට සම්මන්නේ. අදාළ ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රොබබිලිටි කර්ව් එක කියනවා මෙන්න මෙහෙම. හරි. මේ තියෙන්නේ මොකද්ද? ප්‍රොබබිලිටි එක ට්‍රාන්ස්ෆෝමර් එකේ. හරි. ඒ කියන්නේ නැත්නම් මේ ට්‍රාන්ස්ෆෝමර් ඉන්සුලේෂන් එක. හරි. ට්‍රාන්ස්ෆෝමර් ඉන්සුලේෂන් එක කියමු අපි. ට්‍රාන්ස්ෆෝමර් ඉන්සුලේෂන් එකේ ප්‍රොබබිලිටි එක තමයි මේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ මොකද්ද? ගැප් ඩිස්ටන්ස් එකේ
ඒ කියන්නේ breakdown probability එක නේ. ඉතින් මේ තියෙන over voltage එක. එතකොට දැන් බලන්න risk of failure කියන්නේ මේ ටිකනේ. මේ ටික risk of failure එක වෙන්නේ. හරි. risk of failure කොහොමද මේ ටිකම තමයි. හරි. හැබැයි දැන් මෙතනදී පොඩි වෙනසක් වෙනවා. මොකද්ද? transform එක fail වෙන්න තියෙන probability එක ගොඩාක් අඩුයි. ඇයි මෙයා ඉන්නවනේ. ඒ වෙනස අපි කොහොමද අර්ථ දක්වගන්නේ? දැන් අපි දන්නවා transform එක තනියෙන් තිබ්බනම් transform එක breakdown වෙන probability කීයද? මෙන්න මේ value එක. හැබැයි transform එක breakdown වුණොත් වෙන්නේ මොකක් breakdown උනේ නැත්තම්ද? gap distance එක breakdown උනේ නැත්තම් මේ දින gap distance එක breakdown වෙන voltage එක වෙන්නේ නැති probability කොහොමද? එකරින PG වතා P. එයා breakdown නොවි මෙයා breakdown වුණොත් තමයි transformer එක fail වෙන්නේ. දැන් තේරුණාද? තේරුණාද? එතකොට මෙන්න මේ value එක අර කලින් ආපු value එකට වඩා කඩු value එකක් එනවා. හරි? මොකද අර දැන් හිතන්නකො එක voltage එකක් අපිට දුන්නා කියලා. හිතන්න මෙන්න මේ voltage දැන් මේක මෙච්චර මෙහෙට යන්නේ නැහැ හරි. ළඟ ළඟ එනවා. ළඟ ළඟ ආපුවම හිතන්න මේ voltage එක දෙනවා. හරිද? හිතන්නකො දැන් මෙන්න මේ voltage එක හරිද? මේ voltage එකේ තමයි. මේ voltage එක අපිට කියනවා gap distance එක 90යි. breakdown probability එක. මේ පැත්තේ දෙනවා මේක මෙහෙට නිය දෙන්න ඕනේ. සමානයි නේ. මේ පැත්තට 90යි. හරිද? මේ පැත්තට දෙනවා මේ voltage එකේදී මේක breakdown වෙන්න පුළුවන් ගාන 10යි කියලා. දැන් එතකොට තනියම මෙයා තිබ්බනම් මේ voltage එකේදී transform එක breakdown වෙන්න පුළුවන් ප්‍රතිශතය කීයද? 10යි. 10යි. හැබැයි දැන් මොකද වෙන්නේ? මෙතනට දාපුවම එකරින්න 0.9 අදාළ 0.1 0.1 ඒ කියන්නේ 100ට 1යි ප්‍රතිශතය gap එක තිබ්බොත් දැන් තේරෙනවද වෙනස? ආයෙ පොඩ්ඩක් කියමු. දැන් හොඳට අහගන්න. transform එක breakdown වෙන probability එක ගැන අපිට කියලා තියෙන්නේ. හරිද? දැන් මේක අමතක කරන්නකෝ. දැන් තේරුම් නැත්තම්. හරිද? transform එක breakdown වෙන voltage මේ probability එක. මේ තියෙන්නේ මොකද්ද මේ curve එකෙන් කියන්නේ? transformer එක breakdown වෙන probability එක. ඒ කියන්නේ transformer. නැත්නම් transformer insulation එක මේ I කියලා දාලා තියෙන transformer insulation එක කියන එකයි. හරි? transformer insulation එක breakdown වෙන probability එක. එහෙම transformer insulation එක breakdown වෙන්නේ gap distance එක නැත්නම් sphere distance එක breakdown වුණොත්ද නැති වුණොත්ද? මේක breakdown වුනේ නැති වුණොත් නේ transformer එක breakdown වෙන්නේ. නැත්නම් surge එක මේක හරහා breakdown වෙනවනේ. ඒ කියන්නේ මේක breakdown වුනේ නැත්නම් තමයි කවුද breakdown වෙන්නේ? transformer insulation එක breakdown වෙන්නේ. තේරුණාද? එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ මේ breakdown gap එක breakdown වෙන්න පුළුවන් probability එක. එහෙනම් gap එක breakdown වෙන්නේ නැති probability එක මොකද්ද? එකරින PG. එතකොට මේක breakdown නොවි තියෙන්නත් ඕනි. එහෙම වෙනා මෙයා breakdown වෙන්නත් ඕනි. අර නිකන් මොකද්ද වෙන් රූප මොනවද වෙන් රූප සටහනද මේවට කියන්නේ? අර වෙන් මේ මෙන්න මේක වගේ. මේකත් වෙලා මේකත් වෙනවා. හරි? එතකොට මේ දෙන්නගේ ගුණිත probability වල. දැන් තේරෙනවද? අර මම මේ කියපු උදාහරණේ තේරෙනවද? transform එක තනියෙන් තිබ්බොත් 10%යි. හැබැයි අපිට කියන මේ voltage එකේ gap එකක් දාලා දෙනවා මෙන්න මෙයාගේ 90යි. අනිවාර්යයෙන් මේ පැත්තෙන් තියනවා කියන්නේ මේ probability එකට වඩා මේ probability එක වැඩිනේ. අනිවාර්යයෙන් ඒක නිසා අර අපි ගන්න protective device එක තියාගන්න මේ පැත්තේ. දැන් තේරෙනවද ඒයි කියලා? එතකොට මෙතන 90යි නම් මෙතනට දාපුවම 10%ක් වෙන්න පුළුවන් breakdown එක transform එක 100ක් වෙනවා. තේරෙනවද? දැන් හරිද? පැහැදිලිද? අවුල් දෙක කරමු ටික. හරි. මෙන්න මෙහෙමයි. දැන් අපි දැනගන්න ඕනි මෙන්න මෙහෙම දෙයක්. අපි දැන් ඔය මේ lightning වලින් protection වෙන්නනේ මේවා කරන්නේ. දැන් මේ හදන්නේ ඔක්කොම ටික. හැබැයි දැන් අපි දන්නවද protection එක දෙන්න කලින් දැන් lightning වලින් කොහොමද power system එකට damage එකක් වෙන්නේ කියන එක. ඒක දැනගත්තොත් නේ අපිට
ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න පුළුවන්. මොකද ඔය ඩැමේජ් එක වෙන විදිහක් එක නැත්තම් ඔක පවර් සිස්ටම් එකට ඉෆෙක්ට් කරන විදිහත් එක්ක අපි එකට ඩිෆෙන්ස් එක දෙන්න ඕනි විදිය වෙනස්. හරි. ඒ ඩිෆෙන්ස් කරන්න ඕනි විදිය වෙනස්. ඒතකොට මෙන්න මෙහෙමයි. දැන් ඔය මේ ඕවර් වෝල්ටේජ් ගොඩක් පවර් සිස්ටම් එකකට ඩැමේජ් කරන්න පුළුවන් විදි ප්‍රධාන විදිහට තුනක් තියෙනවා. හරි. තුනක් තියෙනවා කියන්නේ ඔයාලට මතකද අපි සබ්ස්ටේෂන් එකට ගියා. පිළිපත් කුඹුර සබ්ස්ටේෂන් එකට ගියාට පස්සේ ඔයාලට මතකද මුළු සබ්ස්ටේෂන් එකම ඒ කියන්නේ කවර් වෙන විදිහට උඩින් ලයින් එකක් ඇදලා තිබ්බා. එර්ත් ලයින් එක. මතකද ටවර් ඔක්කොටම උඩින් එර්ත් ලයින් එකක් ඇදලා තිබ්බා. එතකොට ඒ කරලා තියෙන්නේ මොකද්ද? ඒ සබ්ස්ටේෂන් එකට හරි නැත්නම් ජෙනරේෂන් එකට හරි ඩිරෙක්ට් වෙන්න පුළුවන් ලයිට්නින් ස්ට්‍රයික්. නවත්තලා තියෙන මොකද සම්පූර්ණ මෙටල් කන්ඩක්ටර්ස් අනම්මනම් ඔක්කොම තියෙන්නේ. ඊට අමතරව ඒකේ තව ටෙක්නික්ස් තියෙනවා. මම කියන්නේ ප්‍රධාන මේක. ඊට අමතරව මතකද කිව්වා අර මේ මොනවද අර මාබල් වගේ සබ්ස්ටේෂන් එකේ අර තියෙන තැන් වලට දාලා තියෙන එක. ඔව් මාබල්. ඒක තමයි. මේ මාබල් වල ඒ මොකද ඒ අර රේන් වලින්. මොකද රේන් එක එයාට අග්ගාලා ඇබ්සෝබ් කරගන්නවා. ඒකට මොකද වෙන්නේ අර තියෙන මේකත් එක ඇබ්සෝබ් කරගත්තාම මොයිස්චර් කන්ටෙන්ට් එක ඒ අවද තියෙන ප්‍රමාණය අඩු වෙනවා කිව්වා. මතකද? ඒත් ඒක ඇතුළට වහින වෙලාවට එක්තර ප්‍රොටෙක්ෂන් එක දීලා තියන්නේ නැහැ කිව්වා. සමහරලාට මොනවා වුණත් ෆේල් වෙන්න පුළුවන් කියලා. මතකද? එතකොට අර මතකද දන්නේ අර උඩින්ම තිබ්බ කන්ඩක්ට් එක. එතකොට අන්න ඒ වගේ ඩිෆෙන්ස් එක දිගටම යනවා ඒ කන්ඩක්ට් එක. එහෙම යන ඒවත් තියෙනවා. ඒක තමයි. ඒ වෙන ටයිප් එක. දැන් මේක දීලා තියෙන සබ්ස්ටේෂන් එකේ. ඒක එතකොට ඒ අර්ත් කන්ඩක්ට් එක එක තැනක ඉඳලා සබ්ස්ටේෂන් එක වටේටම යනවා. අර මගුල් මේ කියන්නේ දැලක් වගේ යන්නේ සම්පූර්ණ වටේටම යනවා. හරි? ඒ කියන්නේ සම්පූර්ණ මේ ප්‍රදේශය සබ්ස්ටේෂන් එකේ ප්‍රදේශය ආවරණය වෙන විදියට. ඔය එක විදියක්. ඒ කියන්නේ මොකද ඩිරෙක්ට් ලයිට්නින් ස්ට්‍රයික් එකක් එන්න පුළුවන් සබ්ස්ටේෂන් එකට. තේරෙනවද? හරිද? ඒ කියන්නේ පවර් ස්ටේෂන් එකට හරි සබ්ස්ටේෂන් එකකට ඩිරෙක්ට් ඉම්පල්ස් එකක් එන්න පුළුවන්. හරි. ඊට අමතරව පුළුවන් යන ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් තියෙනවානේ. ට්‍රාන්ස්මිෂන් ලයින් එකට ඩිරෙක්ට් ඉම්පල්ස් එකක් එන්න පුළුවන්. කරන්ට් ලයින් එකට. ඔන්න ඕකට ඩිෆෙන්ස් එක තියෙන දැන් අර මේ සබ්ස්ටේෂන් එක නම් එක දණ තියෙනවා. හැබැයි ලයින් එක නෑනේ. ඒකට අපිට හැමදැනම ප්‍රොටෙක්ට් එක දෙන්න බෑ. හැබැයි අපි ඒකට කරලා තියෙනවා ලයින් එක යන එක දිගේ ඊට උඩින් අර්තින් කන්ඩක්ට් එකක් ඇවලා තියෙනවා. පොඩි ප්‍රශ්නයක් ආවා මේ ළඟකදී මම දැක්ක දෙයක් CV එකෙන් ඒ ෆේස් කන්ඩක්ට් එක යටින් අර්ත් කන්ඩක්ට් එක ඇවලා තියෙනවා. ඊට පස්සේ මං හිතුවා මේ මම දන්නේ නැහැ ඒකට ඒ කාලේ මේ ෆස්ට් ඉයර් කාලේ වගේ. ඒකට මට ලොකු දැනුමක් නැහැ මේක නෑ. මං ඊට පස්සේ ඇහුවා. ඒ ෆේස් කන්ඩක්ට් එක උඩින් දාලා ඒ මේ අර්ත් කන්ඩක්ට් එක යටින් දාලා. ඔක ඉෆෙක්ටිව්ද? එහෙම එකක් තියෙනවා. දැන් අර්ත් කන්ඩක්ට් එක දාන්නෙම නෑ. බන්ඩල් කරලානේ තියෙන කොට. يعني ඩිස්ට්‍රිබියුෂන් බන්ඩල් කරලා තියෙන්නේ 20. දැන් මම දැක්ක මේ ළඟදී කොහේ හරි අවරත් තියෙන එක නම් හරියටම ෂුවර් නැහැ ගහලා නැද්ද තාම කියලා. මේ හයි වෝල්ටේජ් ටවර් තියෙන්නේ. ඒ ටවර් එක උඩිනුත් දැන් අර්ත් කන්ඩක්ට් එක යන්නේ නැහැ. අර්ත් කන්ඩක්ට් එක යන්නේ තියෙන මට එකක් මේ හිතන්න පුළුවන්. ඕක අපි ඉස්සරහට කතා කරනවා අර පොඩි ෂෝට් කේබල් දානවා. ඔය ෂෝට් කේබල් එකෙන් ඇබ්සෝබ් කරගන්න පුළුවන් ට්‍රාන්ස්මිෂන් ලයින් එකට එන්න සම්පූර්ණ ස්ට්‍රයික් ලයිට්නින් ස්ට්‍රයික් එකම. සමහරවිට ඒක නිසා අර්ත් කන්ඩක්ට් එක නොදැම්ම වෙන්න පුළුවන්. අර මට හිතන්න බැරි අරක තමයි. ෆේස් කන්ඩක්ට් එක උඩින් දාලා අර්ත් කන්ඩක්ට් එක යටින් දාලා තිබ්බා. ඒක නම් ඒ කියන්නේ මම අද මම අහපු මේ CV කාඩ් කරන කෙනත් ඒක දන්නේ නැහැ හරියට හේතුව මොකක්ද කියන්නේ. ඒ කියන්නේ මෙයාලා කරපු එකක් නෙවෙයි කිව්වා මේ ඒක නිසා හේතුව නම් දන්නේ නැහැ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් තියෙනවනේ ෆේස් කන්ඩක්ට් එකට උඩින් ඒ කියන්නේ සාමාන්‍ය අර අපි කියනනේ සාමාන්‍ය වැඩිම හයිට් එකක් තියෙන තැනට පොටෙන්ෂල් එක වැඩිම මේ ලයිටින් ස්ට්‍රයික් එකක් එන්න පුළුවන්. එතකොට අර්තින් කන්ඩක්ට් එක යනවා ට්‍රාන්ස්මිෂන් ලයින් එක උඩින්. එතකොට ඒ මොකද්ද? ට්‍රාන්ස්මිෂන් ලයින් එකට ඩිරෙක්ට් එකක් වැදුනම. ඒත් එක්කම මම කිව්වා දැන් ට්‍රාන්ස්ෆෝමර් එකට තොම ඩිරෙක්ට් වදින්න පුළුවන් නේ. ඊට අමතරව මම කිව්වා මොකද්ද? ට්‍රාන්ස්මිෂන් ලයින් එකකට ගහන එක ට්‍රැවලින් වේව් එකක් වගේ ඇවිල්ලා මේ ට්‍රාන්ස්ෆෝමර් වලට ඩැමේජ් කරන්න පුළුවන්. අන්න ඒකට මම කිව්වා විශේෂ එකක් දානවා කියලා. මොනවද දාන්නේ? ඒකට තමයි අපි මොනවද දාන්නේ? සර්ජ් රෙසිස්ටන්ස්. ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක වෙන කොහාට හරි වදින එක ට්‍රැවලින් වේව් එකක් වගේ ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් හරි මොන හරි අදාළ ඉක්විප්මන්ට් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ අදාළ ඉක්විප්මන්ට් වලට කලින් සර්ජ් රෙසිස්ටන්ස් යූස් කරන්නේ. තේරුණාද? එතකොට අපි දැන් කතා කරනවා මේ
පළවෙනි කේස් එක මොකද්ද මේ ඉගන්නේ මේ ලයින් එකට අර ඩිරෙක්ට් වැදුනම මොකද වෙන්නේ කියන්නේ දැන් හිතන්න ලයින් එකකට වදිනවා දැන් හිතන්න මේ ටවර් දෙකක් තියෙනවා මෙහෙම ටවර් එක නිකන් අදින්නේ මේ ලයින් එකක් තියෙනවා හිතන්න මෙයාගේ සම්පූර්ණ ඉම්පිඩන්ස් එක මේ x කියලා ඉම්පල්ස් එක සර්ච් මේ x මේ සර්ච් ඉම්පිඩන්ස් එක zs කියලා එතකොට හිතන්න මෙන්න මේ මැද්දට ඉම්පල්ස් එක වදිනවා එතකොට ඔයාලා හිතන්න මේ කොහෙට යයිද අනිවාර්යෙන් මේ දෙපැත්තටම මෙයාලා යනවා හරිද එතකොට සර්ච් කරන්ට් එක හිතන්න මේක හරහා යන IS කියලා මෙතනට VS කියලා આવොත් සර්ච් වෝල්ටේජ් එක එතකොට මෙහි යන සර්ච් ඉම්පිඩන්ස් එක කොච්චරද ZS over 2 එතකොට සර්ච් වෝල්ටේජ් එක එනවා IS ZS over 2 කියලා ඕක මේ අර ලොකෝටම ගන්න පුළුවන් ඔක 2 හැමදෙස්සම 2ම වෙන්නේ නැහැ නේ ඒක අරි මැද්දට වදින්නේ නැහැ නේ හැබැයි ඔකට මාක්ක ටිකක් තියෙනවා මේක ගන්න ටවර් එක කොතනට මේ ලයින් එක කොතනට වැදුනම මේ විදිහට එන විදිහට ඒක ඇයි කියන්නේ මට හරියටම මතක නැහැ මම ඒක බලලා කියන්නම් ඈ මට ඒක ගැන ඉතල හොයන්න මට ඔළුවේ තිබ්බ හොයන්න ඕනේ කියලා මට වෙලාවක් තිබුණා බොරු කියන්න ඕනේ නැහනේ එතකොට මෙන්න මේ විදිහට තමයි ඔය කේස් එක අපි ඇනලයිස් කරන්නේ හරිද යන ඩිරෙක්ෂන් දෙකටම අනිවාර්යෙන් මෙහා යනවාමයි එක පැත්තකට විතරක් නෙමෙයි ඒකට ගිහිල්ලා ටවර් වල තියෙනවා නේද ඉතින් ඊට පස්සේ ඒක ඔත් වෙනවා ඒ කියන්නේ ටවර් දෙකක් අනිවාර්යෙන් ඒ කියන්නේ ට්‍රැවලින් ඒ විදියට ටවර් දෙකක් හොයාගෙන යනවාමයි හරි තේරුණාද ඕක ඒ කියන්නේ මොන percentage එකක් වුණත් x කරන x ස්ට්‍රෝක් කරන්ට් එක IS කියන්නේ ඒ කියන්නේ අකුණේ කරන්ට් ඔව් කරන්ට් එක ඒකනේ දෙකට බෙදන්නේ IS බෙදීම එක දැන් උනට දැන් අපිට IS බෙදී මේ ඉම්පිඩන්ස් දෙක ගන්නන්නේ මේ මොකද්ද අපිට අකුන්න කරන්ට් එක ගන්න බෑනේ අපිට ලයින් එක එන එකට මෙෂර් කරන්න පුළුවන් ඒතකොට මෙෂර් මේක දිගේ යන එක තමයි ඒතකොට දෙපැත්තට යන කරන්ට් එක තමයි මේ සර්ච් කරන්ට් එක විදියට ගන්නෙ. ඒ කියන්නේ අකුණේ සම්පූර්ණ එනවා නම් ඒ කියන්නේ එනවා 2යි IS විදියට තමයි එන්නේ. يعني දැන් අපිට අකුණ එන ගාන හොයා ගන්න බෑනේ. අපිට පුළුවන් ලයින් එකක් හරි අර මොකක්ද අර මේ තියෙන්නේ මොකද්ද? අර මෙෂර්මන්ට් වල හයි වෝල්ටේජ් මෙෂර්මන්ට් වල තියෙන ලයින් වල කරන්ට් එක වයින් මොකද්ද? මට මතක නැහැ මේ. මොකද්ද මේ? අර රවුන්ඩ් හරියා. හරියා. මේකේ තියෙන්නේ? මේ මොකද්ද? රවුන්ඩ් එක මට මතක නැහැ. එහෙමත් තියලා මෙෂර් කරන්න පුළුවන්. ලැබ් එකේ තියෙන මේ ක්ලෑම් මීටර් එක නෙමෙයි බං. ටැකෝමීටර් කියන අපේ මේක වයින් එක මේ RPM එක වයින් එකනේ. මේ නෑ අරක නෙමෙයි. ඔය තියෙන අපේ මේ මෙෂර්මන්ට් නෝට් එකේ අවසන් තියෙන හරි මොකක් හරි. හරි කොයිල්ද මොකද්ද ඈ ආන්න ලොගෝ මොකද රොගොරොස්කි කොයිල් හරි මොකක් හරි කියලා මම මතක නෑ. ඒවත් පොල් තිබ්බද බං ඈ පොල් ඔය හැරි තිබ්බගෙන මෙෂර්මන්ට් එකේ හයි වෝල්ටේජ් මෙෂර්මන්ට් එක. ඒක මේසර එක්සෑම් එකට එනවා ඉතින් කොහොම වගේ එකක්. නෝන කරා නේද ඒ